ඉරානයට එරෙහිව විශාල හමුදා සූදානමක් ආරම්භ වී තිබෙනවාද. ඇමරිකානු යෝධ ප්‍රවාහන ගුවන්යානා දස ගණනක් මේ වන විට මැදපෙරදිග හමුදා කඳවුරු වෙත ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල 90කට අධික ප්‍රහාරයක් එල්ලූ බවත් කියවෙනවා. ඉදිරි පැය කිහිපය මැදපෙරදිග කලාපයට පමණක් නොව මුළු ලෝකයටම තිරණාත්මක විය හැකි බව විශ්ලේෂකින් අනතුරු අඟවනවා. අයිබෝවන් ලංකා නිවුස් සබ් නරඹන ඔබ සැමට මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය මේ මොහොත වන විට ඉතාමත් තීරණාත්මක අවධියකට පැමිණ තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධමය ගැටුම් තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ගනු ලබන හමුදා පියවර කිහිපයක් හේතුවෙන් ලෝක දේශපාලනයේ දැඩි අවධානයක් මේ කලාපයේ වෙත යොමුව තිබෙනවා. නවතම වාර්තා අනුව ඉරානයට එරෙහිව සිදුවිය හැකි ගොඩබිම් ආක්‍රමණයක් පිළිබඳ සැකයන් තවදුරටත් වැඩි කරමින් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් යෝධ ප්‍රවාහන ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මැදපෙරදිග කලාපයේ හමුදා කඳවුරු වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම යාන අතර C-17 Globemaster 3 සහ C-5 Galaxy වැනි බර වාහන ප්‍රවාහන ගුවන් යානද ඇතුළත් වන බව පැවසෙනවා. මෙම ගුවන් යානා මගින් රැගෙන ආ භාණ්ඩ පිළිබඳ නිල වශයෙන් තොරතුරු හෙළි කර නොමැති නමුත් ආරක්ෂක විශ්ලේෂකින් පවසන්නේ ඒවා යුද්ධ ටැංකි, සන්නද්ධ රථ සහ ගොඩබිම් මෙහෙයුම් සඳහා අවශ්‍ය බර අවිවිය හැකි බවයි. මෙම හමුදා ප්‍රවාහන මෙහෙයුම සිදුවන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දී ඇති පැය 48ක අවසාන නිවේදනයේ අවසන් වීමට ආසන්න කාලයකදී වීමත් සමගයි. එම නිවේදනය අනුව ඉරානය විසින් සිදු කරන මිසයිල් ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ අතර එයට ප්‍රතිචාර නොලැබුණහොත් දැඩි හමුදා පියවර ගනු ඇති බවටද අනතුරු ඇඟවීම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම හමුදා ශක්තිමත් කිරීම සිදු කරන්නේ අතුරුදන් වූ ඇමරිකානු ගුවන් නියමුවෙකු සොයා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය අතිරේක හමුදා සහ උපකරණ ලබා දීම සඳහා බවයි. එහෙත් ඉරානය තුළ තාවකාලික ගුවන් පතයක් ඉදිකිරීම පිළිබඳ මීට පෙර වාර්තා වී තිබීමත් සමග මෙම ප්‍රවාහන මෙහෙයුමට තවත් විශාල යුද සැලසුම් සම්බන්ධ විය හැකි බවටද විශ්ලේෂකයින් සැක පළ කරනවා. මේ අතර ඉරාන් විසින් ඊශ්‍රායල් ඉලක්ක කරගනිමින් නව මිසයිල් ප්‍රහාර මාලාවක්ද ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඉරාන හමුදාව මෙම ප්‍රහාරය රැල්ල 94 ලෙස නම් කර ඇති අතර වාර්තා අනුව මිසයිල් 90කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බව පැවසෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ප්‍රධාන නගර කිහිපයක ගුවන් අනතුරු ඇඟවීම් සංඥා නාද වූ අතර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. ඊශ්‍රායලයේ අයන් ඩෝම් සහ නිකුත් ප්‍රතිමිසයිල ආරක්ෂක පද්ධති මෙම ප්‍රහාර මැඩ පැවැත්වීමට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර ඉරානයේ පවසන්නේ තමන් සිදු කරන මෙම ප්‍රහාර සියල්ලම තම ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර බවයි. එරට හමුදා පවසන්නේ ඕනෑම බාහිර ආක්‍රමණයකට මුහුණ දීමට තම මිසයිල බලකාය සම්පූර්ණයෙන්ම සූදානම් කර ඇති බවයි. මේ සියල්ලත් සමග ඉදිරි පැය කිහිපය මැදපෙරදිග කලාපයේ පමණක් නොව ලෝක දේශපාලනයේදී තා තීරණාත්මක කාල සීමාවක් විය හැකි බව විශ්ලේෂකින් පෙන්වා දෙනවා.